මෙන්න මේ විටමින් C එක. අද මං ඔයාලට පොඩි දෙයක් පෙන්නනවා. වීඩියෝ එනවා. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඔන්න අද මෙහෙට හයියෙන් වහින දවසක්. Good morning. ඉතින් මේ සීතලේම උදේම නැගිටලා මං හොඳ හොට් බාත් එකක් දාගත්තා. ඔයාලත් ඔන්න ඔය වැඩේ කරනවද? දැන් අපි පාවිච්චි කරන්න උණු වතුරනේ. එතකොට ඉතින් ග්ලාස් එකේ ඔන්න ඔහම බැඳෙනවා දුම වගේ. මූණ බලද්දි මූණ පේන්නේ නෑනේ ඉතින්. එතකොට මං කරන්නේ කොණ්ඩේ ඩ්‍රයි කරන ගම ඩ්‍රයි එක ඔන්න ඔය ග්ලාස් එකටත් අල්ලනවා. එතකොට ඉතින් ඒ දුම ටිකෙන් ටික නැති වෙනවා. Hi. අද මං මූණට ෆේස් මාස්ක් එකක් දාන්න තමයි යන්නේ. මං දැන් මේ දවස්වල පාවිච්චි කරන්නේ මෙන්න මේ විටමින් C එක. මේකේ ෂේඩ් 30ක් තියෙනවා. මේක මං ගත්ත මට මතක විදිහට ඩොන්කියෙන්. ඉතින් ඩොන්කිය නම් ගොඩාක් එක විවිධ වර්ග තියෙනවා. කොලෙජන් T3 තව රයිස් මාස්ක් එහෙම ගොඩාක් වර්ග ගොඩක් තියෙනවා එක බ්‍රෑන්ඩ් වලින්. ඉතින් මේක මම මේ දවස්වල පාවිච්චි කරන්නේ මෙන්න මේ විටමින් C කියන එක. මේක හොඳයි. ඒ කියන්නේ මම එක දිගට එකම ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ටික කාලයක් එකක් පාවිච්චි කරලා ඊළඟ සැරේ වෙන මොන හරි try කරලා බලනවා. මේක දැන් මේක අපි අද දාලා බලමු. මේ තියෙන ඇතුළ මේක මම ෆ්‍රිජ් එකේ තියන්නේ මේ සීතලයි. අද වහිනවත් එක්කන සීතල වැඩි මේ දාලා බලමු එකක්. ඉතින් මම මේ ෆේස් ෂීට් එක දාන මූණ හොඳට ක්ලෙන්ස් කරාට පස්සේ මේ ෆේස් ෂීට්ස් මං සතියට 2ක් වගේ යූස් කරනවා. ඉතින් ඔයාලා දන්නවනේ විටමින් C වලින් අපේ හමට ගොඩක් ප්‍රයෝජන ලබා දෙනවා කියලා. අපේ ස්කින් එක බ්‍රයිට් කරනවා. තව අපේ ෆේස් එකේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඒවා අඩු කරලා හෙල්දි ග්ලෝ එකක් ලබා දෙනවා. ඉතින් ඒක ඇත්ත. ඔන්න බලන්නකො මම මේ ෆේස් ෂීට් එක ගැලෙව්වට පස්සේ මගේ මූණ. ඉතින් මම ෆේස් ෂීට් එක දාලා මූණට ටිකක් ටැප් වගේ කරනවා. මොකද අර එතකොට ඒකේ සීරම් එක ඇබ්සෝබ් වෙන්න. ඉතින් මේ ෆේස් ෂීට් එක මූණට දැම්මට පස්සේ විනාඩි 15ක් 20ක් විතර තියාගෙන හිමින් උඩ අතර ගලවන්න. මේක විනාඩි 15ක් 20ක් විතර තියන්න. ඉතින් මම මේක විනාඩි 15ක් විතර තියාගත්තා. දැන් ගලවන්න යන්නේ. මේක උඩට තමයි ගලවන්නේ. ඔයාලා දන්නවනේ ඉතින්. ගලවන්න. මේකේ තියෙන සීරම් ටික මූණට ඇබ්සෝබ් වෙන්න දෙන්න. ඉතුරු ටික මම අතෙන් ගා ගන්නවා. අපරාධනියනේ. ඉතින් මන් දැන් ලෑස්ති වුණේ බුදු පහන තියන්න. ඔයාලට මතකද මං අර ඔයාලත් එක්කම තයිසකට ගිහින් බුදු පහන්ට ගත්ත භාජන ටික.
ඉතින් කලින් තිබ්බේ සුදු ඒවානේ. මම මේ සැරේ කළු පාට ඒවා තමයි ගත්තේ. කියන්නකෝ බලන්න මේ ටික ලස්සනයිද කියලා. ඔන්න දෙන්නම් ටිකක් වැස්ස පායලා ඒත් චූටි මල් වැස්සක් තියෙනවා. මේ මල් වැස්සෙම යංකුමා එක ලස්සනම දෙයක් බලන්න. අද මං ඔයාලට පොඩි දෙයක් පෙන්නනවා. සකුරා ගහක්. වහිනවත් එක්කම ෂෝක් අනේ. සකුරා මෙහි ගොඩක් වර්ග තියෙනවනේ. ඉතින් මොන සකුරකද කියලා මම මේකේ නම දන්නේ එනවද යන්න? එනවද? එන්න. එයත් එනවද? මෙයත් එනවා මෙයාවත් එක්කගෙන යනවද? වීඩියෝ එනවා. මේ සකුර වර්ග ගොඩක් තියෙනවා නේ. ගොඩක් තියෙනවා පාට ගොඩක් තියෙනවා. මේකේ නම නම් දන්නේ මේක රෝස පාටයි. මේක දැන් සතියක් විතර වෙනවා පිපිලා. මේ දැන් වැස්ස පෙති හැලෙන්න කලින් මේ වීඩියෝ කරගන්න ඕනේ. යා. අපේ ගේ ළඟින් දැන් චූටි තුරයි තියෙන්නේ. හරි 10ක්වත් නැහැ. සීතලයි. ඔය තියෙන්නේ ගහ. මේ වහින සද්දේ මේ මල්වල ලස්සනයි. කුරුල්ලන්ගේ සද්දේ ඇහුණාම ඒක නම් අමුතුම වයිබ් එකක්. ඔන්න ඔයාලත් අහන්නකො මේ සද්දේ. ලස්සනයි නේද ඒ සද්දේ? මේ ගහේ එක කොළයක්වත් මන් දැක්කේ නැහැ. මොකද ඒ තරම්ම මේ ගහ මල් වලින්ම පිරීලා තමයි තිබුණේ. ඉතින් මේක ලස්සන රෝස පාටක්. හරිම ලස්සනයි පාට. ඒ කියන්නේ තදත් නැති ලා පාටත් නැති රෝස පාටක්. මට මේ ගහ දැක්කම මතක් වුණේ අර අපේ ලංකාවේ තියෙන රොබරෝසියා. ඒ වගේමයි නේද ටික. ඔයාලත් බලන්නකෝ. ඉතින් මේ ලස්සන වැහි දවසේ මොනවා හරි රස කෑමක් කෑවේ නැත්තම් එතන පොඩි අඩුවක්නේ. ඉතින් අපි මේ වැස්සෙම ආවා ඉයොන් මෝල් එකට. ඒකේ තියෙනවා මිස්ටර් ඩෝනට් එක. ඉතින් ඩෝනට්ස් කන්න තමයි අපි මේ දැන් යන්නේ. ඉතින් මේ වගේ වහින දවස්වලට හැමතැනම වගේ මෙන්න මෙහෙම කුඩ දාන්න පුළුවන් පොඩි ඉටි බෑග් තියෙනවා. අපිට මේ ඉටි බෑග් එක ඇතුළට කුඩේ දාලා කුඩේ ගෙනියන්න පුළුවන්.
මේකේ ඩෝනට්ස් හරිම රසයි. මං නම් වැඩියෙන්ම කන්න කැමති චොකලට් ඩෝනට්ස් වලට. ඉතින් මෙතනින් සුදු පාට ට්‍රේ එකක් අරගෙන අපිට කැමති දේවල් තෝරලා බෙදාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි කැෂියර් එකට දීලා බිල් කරන්න. ඉතින් අපි දෙන්න ගොඩක්ම ආස දේවල් තෝරලා ඒ ටික බෙදාගත්තා. ඉතින් බෙදාගත්ත ට්‍රේ එක කැෂියර් එකට දුන්නට පස්සේ එයාලා වෙනම ප්ලේට්ස් වලට දාලා අපිට ලස්සනට සර්ව් කරනවා. ඔය මැද තියෙන චොකලට් ඩෝනට් එක තියෙන්නේ. ඒක හස්බන්ඩ් ගත් එක. ඔය අනිත් චොකලට් ඩෝනට් එක තිබ්බේ. ඒක මං ගත් එක. ඒ වුණාට එයා ගොඩක් මාස උනේ මං ගත්ත ඩෝනට් එකට. ඉතින් මට ඒකින් භාගයක් එයාට දෙන්න වුණා. භාගයක් කිව්වට නම් භාගයක්ම දුන්නේ නෑ. පොඩි කෑල්ලක් ඉතින් දුන්න අකමැත්තෙන් වුණා. ඉතින් අපි දෙන්නම කාලා ඉවර වෙලා ටිකක් කතා කරත් ඉඳලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න හම තමයි මෙන්න මෙහි ලස්සන වැහි දවස නිමාවට පත් වුනේ. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයෙත් ලස්සන ව්ලොග් එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.